මේ කාලකන්ණි පරයෝ දන්නේ නැද්ද? මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කියන සැකකාරයෙක් විතරයි. එහෙම ශ්‍රේෂ්ඨ රණවිරුවෙකුට කොට්ටයක් දෙන්න බැරි තරම් පාඩදෝ නම් ඉන්නේ මේ රටේ. අපි ඒ ගැන ටිකක් හිතන්න ඕන. Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. ඇත්තටම අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න ප්‍රධාන හේතුව තමයි මේජර් ජෙනරාල් සලේ මැතිතුමා සුරේෂ් සලේ මැතිතුමා රෝහල්ගත කළා නැවත අපරාධ විමර්ශන ආයතනයට රැඟට ගොස් තිබෙනවා. ත්‍රස්තවාදය විනාශ කිරීම සඳහා මේ රටේ අහිංසක මිනිස්සු මැරණ එක වළක්වන්න ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා මහන්සි වුණු ජේෂ්ඨ පුරවැසියෙක් ඒ වගේම වීරෝදාර සෙබලෙක් තමයි වීරෝදාර මිනිස්සෙක් තමයි සුරේෂ් සලේ කියලා කියන්නේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා ත්‍රස්තවාදයේ වළක්වාලපු ප්‍රහාර එල්ල කරන එක නතර කරපු පුජ්‍යලයා දෛවයේ සරදමකින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. අරගෙන එතුමාව රඳවගෙන ඉන්නවා කුටියක. ඒ කුටිය තුල මීයෝ කැරපොත්තෝ ඉතා අපිරිසිදු තැනක් හැටියට තමයි අපි කවුරුත් දැන් දන්නේ. එහෙමනම් මෙතුමාට තිබුණු රෝගාබාධ සහ එතුමාට තිබුණු රෝගාබාධ වලට ප්‍රතිකාර වශයෙන් රෝහල්ගත කළා එතුමා නැවත එක්කගෙන යනවා. හැබැයි ඒ වෙලාවේදී වෛද්‍යවරයා ඉල්ලීමක් කරනවා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් මේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මැතිතුමාට කොට්ටයක් ලබා දෙන්න කියලා. එතකොට මෙතන ඉන්න මේ කාලකන්ණි පරයෝ දන්නේ නැද්ද? මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කියන සැකකාරයෙක් විතරයි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කියලා කියන්නේ මේ රටේ ජාතියේ පිනට උපන් රටේ පිනට උපන් මිනිසෙක් කියලා මෙතන ඉන්න සමහර ලොක්කෝ කිව්වා. උන් කියන්න ඕනේ මේ රටේ මිනිස්සු දන්නවා එතුමා නිසා තමයි බුද්ධ්‍යංශ ශක්තිමත් උනේ. ඒ වගේම මේ රටේ LTT ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු වෙලාවේ ගුවන් හමුදාවට නාවික හමුදාවට සහ යුද හමුදාවට අවශ්‍ය තොරතුරු සියල්ල ලබා දුන්නේ එතුමාගේ යුද හමුදා බුද්ධ්‍යංශේ මගින්. එහෙම ශ්‍රේෂ්ඨ රණවිරුවෙකුට කොට්ටයක් දෙන්න බැරි තරම් පාඩදෝ නම් ඉන්නේ මේ රටේ. අපි ඒ ගැන ටිකක් හිතන්න ඕන. ඒක නිසා මේක වෛද්‍යවරයෙක් කියන්න ඕනේ නැහැ මෙතුමාට කොට්ටයක් දෙන්න කියලා. ඔහු සැකකාරයෙක් පමණයි. ඔහු පාස්කුපහාරයේද මොකද්ද මොගුණ මගුලක් හරි කළාද නැද්ද කියන එක තාම තීන්දුව කළත් නැහැ. තාම ඒව පරික්ෂණ නිම කළත් නැහැ. ඒව ඔප්පු වෙලත් නැහැ. ඒක නිසා කරුණාකරලා කියන්නේ ආණ්ඩුවට සුරේෂ් සලේව මේ රැඳවුන් නියෝගයේ අයින් කළා. මේ පුජ්‍යලයාව රිමාන්ඩ් බන්ධනාගාරගත කළා. බන්ධනාගාර රෝහලේ තියාගෙන උඹලට අවශ්‍ය කරන ඕන දෙයක් ඒ මනුස්සයාගෙන් අහගනින්න. හැබැයි පොඩි කාමරයක කොටු කළා මේ මනුස්සයාව නොමරා මරණයකට මේ රටේ මිනිස්සු කැමති නැහැ. ඒ වගේම තමයි ආණ්ඩුවෙන්ම කියනවා වෛද්‍යවරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මීඋන රෝගය මේ වෙනකොටත් ලංකාවේ ඉතා දරුණු ගණයේ විදියට තියෙනවා. ඒක නිසා මීයන්ගෙන් පරිස්සම් වෙන්න උන්ගේ මුත්‍රා පෑගීම ඒවා ආසාදනය වීම එක එක ප්‍රශ්න වලින් මීඋන හැදෙන්න පුළුවන් කියලා. එහෙම කියා මීයෝ ලගින කාමරයක මේ ශ්‍රේෂ්ඨ රණවිරුවාව නවත්තාගෙන ඔහුට දසවද දෙමින් නොමරා මරමින් මානසිකව වට්ටමින් මේ පුජ්‍යලයාට කරන හානියේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕන. ඒක නිසා
පාස්ක උපහාරය කවුද කළේ මහා මොලකරුවා කවුද අර එකයි මේකයි කියන අපි දන්නේ නැහැ. ඒක බුද්ධි අංශාරි මොනවා හරි එකතු වෙලා හොයාගත්තා. ඒ පිළිබඳව ඒකට කමන්නේ මේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න ඕන. නීතිය යුක්තිය සාධාරණය හැම කෙනාටම ඕන වෙනවා. ඒක තරාතිරම අර එක මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මානසික මට්ටමක සැකකාරයෙකුට සලකන්නේ කොහොමද කියන එකක් දැනගෙන ඉන්න ඕන. නිකන් සැකකරුවෙක් නෙවෙයි මේ පුජ්‍යලයා මේ රට වෙනුවෙන් දහඩිය කඳුළු බිමට හෙළුව ආදරණීය රණවිරුවෙක්. ඒක නිසා කරුණා කළා ජරා වැඩ කරන්න එපා. ඔහුට අවශ්‍ය පහසුකම් ටික දීලා රඳවගෙන Tamanට අහන්න ඕන ප්‍රශ්නයක් අහපල්ලා කියන එක තමයි කියන්න තියෙන්නේ. ආණ්ඩුව හොඳටම අනාගෙන තියෙන්නේ. ආණ්ඩුවේ දැන් කුෂිකර්මාන්තයේ පැත්තේ ගත්තාම ඒ මිනිස්සුන්ට තෙල් නැහැ. ඒ මිනිස්සුන්ට ගොයන් ටික කපා ගන්න විදිහක් නැහැ. ඒ භූතයාද මොකද්ද ඉතින් භූතය රට කරනකොට භූතයාට තෙල් හිටින්නේ නැහැ කොහොමද? ඒක නිසා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි පොහොර පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් තියෙන මේ වෙනකොට ඉතිරි කන්න වලට පොහොර ලැබෙයිද නැද්ද කියලා. දීවර කර්මාන්තයේ දෙන මිනිස්සුන්ට අවශ්‍ය භූමි තෙල් ටික නැහැ. මොකද මහමුද මැද්දේ මේ පෙට්‍රල් සෙට් නැහැ භූමි තෙල් සෙට් නැහැ. ඒක නිසා ඒ මිනිස්සු ගොඩ බිමින් අරගෙන යන්න ඕන. ඒ මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒක ලැබෙන්නේ නැහැ. ඒ වගේම සියලු කර්මාන්ත වැටෙමින් පවතිනවා ඒවා ගණන් යන නිසා. ඒ වගේම ගොඩනැගිලි කර්මාන්ත ඒ වගේම අනිකුත් හැමදේම සියල්ල ගණන් යමින් මිනිස්සුන්ගේ ජීවන චක්‍රය වෙනස් අතකට හැරමින් පවතිනවා. ඒ අතර කියනවා අර බික්කුච්චන් කියනවා බික්කුච්චන් අය කියනවා රෙදි සේරම එක සැරේ හොදන්න කියලා සතියක රෙදි එක දවසේ හොදන්න කියලා. ඒක ඇත්තටම හොඳ වැඩක්. මොකද හේතුව තමයි ඩෝබිලා පුදුම විදියට හැමදාම මාන්සි වෙන එක නතර වෙලා ඩෝබිලාට එක දවසක හොදන්න පුළුවන් මේ සීරු දේව. නැත්තම් ඩෝබිලාට එකෙන් එක හොදන්න ගියාම එක උන්ගේ අතපය පණ නැතු වෙන මන් දන්නවා. ඒක නිසා මේ නාගන්න විදියට මේ රෙදි මාරු කරන විදියට හොදන්න ගියොත් එහෙම හොද ගන්න අමාරුයි. ඒක නිසා අනිච්චිතයි සාමාන්‍ය හොඳ පියවරක් ඇටියට ගත්තේ. එතකොට මේ කියන කරුණු කාරණාත් එක්ක අද වෙනකොට මිනිස්සු දසාතේ අමාරුවේ වැටෙමින් ඉන්නවා. ඒක නිසා ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ. ආණ්ඩුව කිව්වා තෙල් නැව් තියනවා කිව්වා නැව් මෙච්චර ගේනවා කිව්වා අච්චර ගේනවා කිව්වා වැඩි වුණත් රුපියල් 2කින් වැඩි වෙන්නේ කිව්වා. මේ විදියට පම්පෝරි ගැහුවල් පුළුවන් තරම්. අන්තිමේට ලංකාවට ගෙනහල්ලා තීච්ච තෙල් වලට මිල වැඩි කරලා ඉවරලා ආණ්ඩුව පුදුම විදියට හම්බ කළා. මේ සියල්ල දරන්න උනේ අහිංසක මිනිස්සුන්ගේ කරපිටින් ගියේ. ඒක නිසා ආණ්ඩුව මතක තියාගන්න මේ රටේ මිනිස්සු යම්කිසි බලාපොරොත්තුකින් තමයි මේ ආණ්ඩුවට බලය දුන්නේ 76 වසරක සාපේ නිමා කරන්න කියලා තමයි හිතාගෙන දුන්නේ. හැබැයි දැන් මේ 77 වසර හොඳටම ඇති වෙලා තියෙන මිනිස්සුන්ට. ඒක නිසා ඊට මෙර 76ම පරාදයි එක අවුරුද්දකට දෙකකට. ඒක නිසා අපි කියන්නේ කරුණා කළා මේ රටේ මිනිස්සුන්ට සහනයක් දෙන්න. තෙල්වල බදු අයින් කළා ඒ වෙනුවට මේ මිනිස්සුන්ට සහනය දෙන්න. මිනිස්සුන්ගේ එදිනෙදා ජීවන චක්‍රය පවත්වාගෙන යාම සඳහා සමහර මිනිස්සු ඉන්න දවසකටම හම්බ කරන් රුපියල් 1000යි නැත්තම් 500යි. එහෙම මිනිස්සු හාල් කිලෝ එකක් ගෙනල්ලා පොල් ගෙඩියක් ගේන්න පුළුවන් මට්ටමක නැහැ. ඒ මිනිස්සුන්ට කන්න බොන්න අඩු ගානේ පාන් ගෙඩියක් අරගෙන මේ මිනිස්සුන්ට කන්න බොන්න මට්ටමක් නැහැ. ඒක නිසා කරුණා කළා දැන් බේකරි කෑම හැම දෙයක්ම ගණන් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මිනිස්සු අපහසුතාවයට ලක් වෙලා තියෙන්නේ ඕනවාටත් වැඩියෙන්. ඒක නිසා මිනිස්සුන්ට තවදුරටත් ආණ්ඩුව මේ බරපතල ගණේ ආණ්ඩුවේ තියෙන වැරදි නිසා වැරදි පරිපාලනය නිසා සිද්ධ වෙන කරුණ වලට මේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවද නැද්ද කියන එක ආණ්ඩුව බලන්න ඕන. බලලා මේ මිනිස්සු වෙනුවෙන් යමක් කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා කරුණා කළ මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මිනිස්සුන්ට ජීවත් වෙන්න ජීවන මාර්ගය හදලා දෙන්න. හැමතැනම වැව් හිඳිලා ඉස්සරහට මම හිතන්නේ විදුලිය වුණත් දිගින් දිගට දෙන්න පුළුවන් වෙයි කියලා. බාල ගල්ලඟුරු ගෙනහල්ලා ගල්ලඟුරු නැව් 10ක් ගෙනල්ලා ඒක බාල ගල්ලඟුරු කියලා හැමතැනම කතා වෙනවා. මේව මිනිස්සුන්ගේ ඔළුවට යනවා. එතකොට ඒ නිසා විදුලිය උත්පාදනය කිරීමට තියෙන බලවත් ගැටලුවක්.
ඒක නිසා ඩීසල් බලාගාර නඩත්තු කරන්න වෙනවා. ඩීසල් බලාගාර නඩත්තු කරනවා කියන්නේ විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. ඒ වියදම් කරන මුදල අහිංසක මිනිසුන්ගේ කරපිටට වැටුණොත් මේ මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. ඒක නිසා ආණ්ඩුව මේවා හිතට අරන් වැඩ කරනවා නම් හොඳයි කියලා තමයි අපිට කියන්නේ.